Hello, welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද ඉතින් සෙනසුරාදා දවස උදේම කිරිබත් ටිකක් හදාගන්න කියලා මේ ලෑස්ති වෙන්නේ. ලෑස්ති වෙන්නේ කියන්නේ කිරිබත් හදලා තියෙන්නේ මේ කපා ගන්න තමයි ඉතින් තියෙන්නේ. අපේ ගෙදර කට්ටිය මේ ගොඩක් ආසයි කිරිබත් කන්න. පොඩි තුන් දෙනා බබාලා තුන් දෙනා තමයි ඉන්නේ. ඉතින් බබාලා කියනකොට මේ බබාලා නම් ඉන්නේ එක්කෙනයි ඒ කියන්නේ අනිත් අය නම් ලොකුයි කියන්නේ ඉතින් ලොකු පුතාට දැන් අවුරුදු 19ක් වෙනවා, පොඩි එක්කෙනාට අවුරුදු 16ක් වෙනවා. චූටිම බට්ට තමයි ඉතින් පුංචි වෙට ඉන්නේ ඉතින් තාම අවුරුදු 10යි. එයා ඉතින් ගොඩක් කණ්ඩ මේ ආසයි කිරිබත් ඉන්නේ. හින්දා ඉතින් අම්මා කිරිබත් ටිකක් හදන්නකෝ ඉතින් ඊයේ රෑ ඉඳන් කිව්වා ඉතින් ඒ හින්දා මේ ඔන්න මම මේ කිරිබත් ටිකක් හැදුවා. හදලා දැන් මේ කපාගෙන යාලට කන්න දෙන්න ඕනේ. ආසයිනේ ඉතින් පොඩි අය ඉතින් යාලට දැන් පොඩි ලොකු දෙන්නත් ආසයි ඉතින් අපිත් ආසයිනේ. ඉතින් ඒ හින්දා ඔන්න අද මේ කිරිබත් ටිකක් හදාගත්තා. ගොඩක් දවසකින් හැදුවේ නෑ. ඒකයි හැදුවේ. අද තියෙන ඉතින් පොඩි වැඩි ටිකක් කරගන්න. මගේ ඉතින් කෑම හදන වැඩිත් මම කරගන්න එපා. කෑම පාර්සල් දෙන වැඩිත් ඉතින් වීඩියෝ එක බලද්දි ඔන්න අදත් ඉතින් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. bell icon එකත් ඕල් දාලා තියාගන්න. වීඩියෝ එකක් ඉතින් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ගුණ දොස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න. මේ අපේ ගෙදර ඉන්න චූටි හුරතෙක් ඔය ඉන්නේ. එයා ඒ කියන්නේ මේ ඉස්සරහා ගෙට ඉස්සරහා මම දා ඔයාට වීඩියෝ එකේ කිව්වාලට මේ ඇල යනවනේ රජ ඇල. ඉතින් ඒකේ මේ ගහගෙන ආවේ ලේන් කූඩුව. ඒ ගහගෙන එද්දි හිටිය පැටව තුන් දෙනාගෙන් ඔය කූඩුවක් හදලා අපේ දෙවෙනි පුතා ඉතින් දාලා තිබ්බ තුන් දෙනාම. ඊට පස්සේ ඉතින් ටික දවසක් යනකොට කූඩුව ඇතුළේම එක්කෙනෙක් මැරිලා හිටියා. ඉතින් තවත් එක්කෙනෙක් හිටියා. එයා නම් ටිකක් ලොකු වෙනකන් හිටියා. ඉඳලා ඉවරලා දවසක් කොහොම එළියට අරගත්තට පස්සේ අර ඔය පේන ලොකු අඹ ගහ ළඟින් එයා ඉතින් ගියා. එයාගේ ලෝකේ හොයාගෙන එයා ගියා. ඉතින් අපිත් එක්ක ඉන්න බැරි වෙති ඉතියි කියලා හිතෙන්න ඇති. ඉතින් ගියා. ඉතින් මෙයාට නම් ඉතින් එහෙම යන්න උවමනාවක් නෑ. ඉතින් අපි කොච්චර හරි ගිහින් ගෙනල්ලා ඉතින් ওই ගස් වලින් එහෙම තියෙනවා. එයාට ගස් වල යන්නත් බෑ. අර අපිත් එක්කම කූඩුවේම ඉඳලා වෙන්න ඇති. ඔය ගහිනුත් දැන් 3-4 පාරක්ම වැටුණා මේ ඔක් උඩ තියලත් එච්චර උස ගහකුත් නෙමෙයි. ඔය ඉතින් අත අල්ලපු ගමන් අතට එනවා. හරි හුරතල්. ඉතින් මූණ ළඟට කිට්ටු වුණාම උම්ම දෙනවා. ඉතින් චුට්ටක් චූටි කියලා කතා කරාම එයාට දැන් ඒක එයාගේ නමත් හුරු වෙලා තියෙන්නේ. චූටි කියලා අපි යාට කියන්නේ. ඉතින් බලන්නකො ඉතින් තියෙන සෙල්ලම ඉතින්. ඔය ඉතින් මං ඉතින් ඔය තියෙන ලොකුම රාජකාරිය උදේ එළි වෙනකොට අද ඉතින් රෙදි ගොඩක් හොදන්න නැති නිසා ඔය ඉතින් මිදුල අතු ගා ගන්න. ඔය ඉතින් ඉන්නේ මේ අපේ මල්ලිගේ නංගියේ කියන්නේ මගේ නෑනා. ඔය බබත් අඩාගෙන ඉන්න අය ඉතින් උදේම ඇවිල්ලා. ඉතින් මම ඒ අතරට ඔය ඉස්සරහත් අතු ගා ගත්තා. මේ මට ඉතින් තියෙනවනේ සෑහෙන මිදුලක් අතු ගන්න. ඉතින් ඔය ඒක තමයි අතු ගන්නේ. ඔය පිටිපස්ස පැත්තේ ඉතින් ඔය අතු ගාලා තියාගෙන ඉන්නේ. මං ඉතින් හැමදාම අතු ගානවා. ඉතින් එහෙමත් දවසක තමයි බැරි වෙන්නේ. කියන්නේ වැඩ ගොඩ දැන් උදේට රෙදි හැම ගොඩක් හොදන්න තියෙනවා නම් මේ මිදුල අතු ගන්නවා අඩුයි උඟ දුරට. ඒ කියන්නේ රෙදි හොදන්න තැනනේ සෑහෙන වෙලාවක් වොෂින් මැෂින් එකෙන් කැඩලා හින්දා. ඉතින් ඔය අපේ හස්බන්ඩ් ඉතින් කියනවා මට මේ ඔයා ඉතින් විහින්නේ ඔය මිදුල මේ ලොකු කරගෙන ඉන්නේ. ඉතින් ඔය කෑල්ල වෙලක් ඉස්සර තිබුණේ. දැන් ඔය මං ඉතින් අර ඒ වෙල ඒ හරිය කරන්නෙම නෑ.
ඉතින් ඔය ඊට එහයින් ටිකක් අර මං එළවලු එහෙම හදාගෙන ඉන්නවා. ඉතින් ඔය ටිකේ මේ මොකුත් නැහැ. ඉතින් මම ඒකත් ඉතින් මිදුලට අරගෙන දන්නේ ඉතින් අය කැලෑවට තියනවට වැඩිය ඉතින් ගේට ටිකක් ඈතින් ඉතින් චුට්ටක් ඉතින් ඔය එලි කරලා තියෙනකොට හොඳයිනේ ඉතින් පොඩි අයත් ඉන්න හින්දා. ඉතින් ඔන්න ඊට පස්සේ අතු ගාලා දාලා ඉතින් මං ආවා මූණ අතපය ටිකක් හොද ගන්න. ඉතින් දැන් තියෙනවනේ මේ මට කරගන්නත් ඉතින් වැඩ ඉතින් කෑම පාරසල් ටික හදා ගන්න ඕනේ දෙන්න ඉතින් අර කීයක් හරි හොයාගන්නේ මම ඉතින් ඒකෙන් ඉතින් ඒ ටික හදලා දෙන්න ඕනේ. ඉතින් අය අද ඉතින් උදේවරුේ ඉතින් වෙන වැඩ මේ කරලා දෙන්න වෙලාවක් නැහැ. ඒ හින්දා ඉතින් දැන් ඔය මං මූණ අතපය ටිකක් හොදාගෙන යන්න ඕනේ කැම ටික හදා ගන්න. එතකන් ඉතින් බලා ගන්නකෝ මම මේ අතු ගාගත්ත මිදුල. ඉතින් දැන් ඔන්න ඔය අතරෙත් මේ මම ඉතින් කෑම එක හදාගත්තා. ඔය දැන් කෑම පාරසල් බඳින වෙලාවේ මම ඔයාලට ඔය පෙන්නන්නේ. අද ඉතින් පරිප්පු හදලා බීට් හදලා බිත්තරයක් තැම්බවුවා. ගොටුකොළ සම්බෝල ටිකක් හැදුවා. ඔය ඉතින් මේ ඒක කරලා කාලා බීලා නිකන් දහසේ ඉන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඔය අපේ හස්බන්ඩ් මේ අරගෙන ආව දැන් මේ වැහි කාලේ දැන් හැදෙනවනේ අර මේ නැටි බිම්මල්. ඉතින් ඔයාට නැටි බිම්මල් කියලා සමහරු කියනවා. අපි ඔයාට කියන්නේ මේ අර කුකුල් බඩවැල් කියලා තමයි අපි නම් ඔයාට කියන්නේ. ඉතින් ඒවා ටිකක් ගෙනාම ඕවා හොඳට ඉතින් සෝදන්න ඕනේ. මඩ තියෙනවා ඒවා යන්න ඉතින් හොඳට සෝදලා හදා ගන්න ඕනේ. මේක ඉතින් හරි රසයි. සමහර අය නම් ඔයාලා කාලා ඇති අයත් ඇති. ඉතින් ගොඩක් රසයි. ඉතින් බලන්නකො ඉතින් මේක දැන් කොහොමද මං හදාගන්නේ කියලා. ඕක හොඳට දැන් ලොකු භාජනයක දාලා හදාගෙන මේ හොදගෙන කරගෙන ඔය දැන් තම්බ ගන්න හදන්නේ. මේවා ඉතින් අර ලුණු ටිකක් කහ ටිකක් දාලා තම්බ ගන්න ඕනේ. මේ එතකොට අර ඔකේ තියෙනවා විස අනම් තියෙනවා නම් ඒවා මේ කැපිලා යනවා. ඉතින් ඒ හින්දා ඔක දැන් තම්බලා පෙරා ගන්න ඕනේ. දැන් ඉතින් මම ඕක ලිපියේ තියාගත්ත තැම්බෙන්න. ඔය දැන් තැම්බෙනවා. දැන් ඉතින් හොඳට වතුර පැහිලා දැන් ඉතින් ඕක මේ තව ටිකකින් මේ පෙරා ගන්න ඕනේ. කියන්නේ කෑලි වෙන් කර ගන්න ඕනේ. වෙන් කරගෙන ඉතින් අවශ්‍ය දේවල් දාලා උයා ගන්න ඕනේ. ඉතින් අර කඩේ තියෙන බිම්මල් පැකට් එකකට වඩා අර මෙහි හොයා ගන්න ඔය ගලව ගන්න ඒවා ඉතින් හරි රසයි. ඉතින් ඔය දැන් මම ඔය මේ වෙනම භාජනයකට අයින් කර ගන්නවා දැන් ඔය තම්බලා. ඊට පස්සේ දැන් ඉතින් ඔක ටෙම්පරාදු කරලා ගත්තාම අර මේ මාස් එකක් කිව්වා වගේ ඉතින් හරි මේ රසයි ඕක. බලන්න පිටි. දැන් ඉතින් මේ වෙලාවෙත් දැන් මේ වීඩියෝ එකට වොයිස් දෙන වෙලාවෙත් ඇත්තටම මේ කෙලත් ගිලෙනවා. ඒ තරම් ඉතින් රසයි ඕක. දැන් මම අයින් සුදු ලුණු රම්පේ කරපිංචා මිරිස් ඒ දේවල් අරගෙන තියෙනවා. ඕක දැන් ඔය දැන් තේලට දාලා මට ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඔය දැන් ඉදිලා තියෙන්නේ. දැන් ඉතින් තව ටිකකින් කන්න තමයි ඕක තියෙන්නේ. ඉතින් බෙදාගෙන දැන් අනිත් ඒවල් උයලා ඔක්කොම කරලානේ තියෙන්නේ. කන්න විතරයි තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක අවසන් කරනවා මම මේ වෙලාවේ. ඉතින් ආයෙමත් සැරයක් මාව subscribe කරලා නැති අය ඉන්නවනම් subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න කියලා ඉල්ලනවා. මේ වගේම වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.